යරබුන් අනුන්හසයෝ. ඉතින් මේ ස්ලයිඩ් එක දැක්ක ගමන් ඔයාට පේනවා අද වීඩියෝ එකකින් අපි මොකක්ද කතා කරන්න යන්නේ කියලා. අපි අද කතා කරන්න යන්නේ කොරියන් වලින් කොහොමද සරලව ඔයාව තව කෙනෙක්ට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න කියලා. තව කෙනෙක්ට ඔයාව හඳුන්වා දෙන්නේ කොහොමද කියලා. කොරියන් වලින් තමාව හඳුන්වා දීම කියන එක අපි කියනවා චගී සොගේ කියලා. චගී තමාව සොගේ හඳුන්වා දීම. මේ සොගේ කියන එක අපිට verb එකක් විදිහට ගන්නත් පුළුවන්. සොගේ හදා තමාව හඳුන්වා දීම චගී සොගේ. එමනම් අපි බලමු සරලව කොහොමද ඔයාව තව කෙනෙක්ට හඳුන්වා දෙන්නේ කියලා. මෙන්න මේ වාක්‍ය පහෙන් සරලව ඔයාව තව කෙනෙක්ට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න පුළුවන්. මුලින්ම අපි දන්නවා කවුරු හරි කෙනෙක් මුලින්ම අපිට හම්බුනාම ඒ කෙනාට අපි ආමන්ත්‍රණය කරන්නේ මෙන්න මේ විදිහට. ආයුබෝවන්. ඊට පස්සේ ඔයාගේ නම කියනවා. ඊට පස්සේ ඔයාගේ ජොබ් එක කියනවා. ඊළඟට ඔයා කොහේ ඉඳලාද ආවේ? එම නැත්නම් ඔයාගේ ගම කොහෙද කියලා කියනවා. ඊට පස්සේ ආට කියන්න පුළුවන් ඒකේ නම ඔයාට හමු වීම සතුටක් කියලා. එහෙනම් මුලින්ම ආයුබෝවන් අන්යන් හසෙයෝ. අන්යන් හසෙයෝ. අන්යන් හසෙයෝ. ඊළඟට දෙවෙනි වාක්‍යයෙන් ඔයාට කියන්න පුළුවන් මගේ නම. මගේ නම කියනකොට එහෙම නැත්නම් මම කියන්න කොරියන් වලින් අපි කියනවා චෝ කියලා. චෝ. චොනන් ඔයාගේ නම ඉම්නිදා. චොනන් රුවිනි ඉම්නිදා. චොනන් 탁සිලා ඉම්නිදා. චොනන් නතාෂා ඉම්නිදා. ඔන්න ඔය විදිහට අපේ නම කියන්න පුළුවන් කොරියන් වලින්. මේ ඉම්නිදා කියලා කියන එකට අපිට වේ, වෙමි, වෙති අපිට ඕන එකක් ගන්න පුළුවන්. එමනම් චොනන් රුවිනි ඉම්නිදා. තුන්වෙනි වාක්‍යයෙන් ඔයා මොනවද කරන්නේ? ඔයාගේ ජොබ් එක මොකක්ද කියලා ප්‍රකාශ කරනවා. ඒක අපිට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට. එතනදී චෝ කියලා කියන්නේ මම කියන තේරුම. චොනන් පාසල් ශිෂ්‍යයාට අපි කොරියන් වලින් කියනවා හක්සෙන් කියලා. හක්සෙන්. විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට අපි කියනවා තෙහක්සෙන් කියලා. එමනම් චොනන් හක්සෙන් ඉම්නිදා. මම ශිෂ්‍යයෙක් වෙමි. නැත්නම් මම ශිෂ්‍යයෙක් වේ. 저는 대학생입니다. මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වෙමි. 저는 의사입니다. මම ડોක්ටර් කෙනෙක් වේ. 저는 선생님입니다. මම ගුරුවරයෙක් වේ. ඔන්න ඔය විදිහට අපේ රැකියාව එහෙම නැත්නම් අපි මොකද කරන්නේ කියලා අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඊළඟට හතරවෙනි වාක්‍යයෙන් අපේ ගම එහෙම නැත්නම් අපි මෙන්න මේ තැන ඉඳලා තමයි ආවේ. 저는 ඔයාගේ ගම ප්‍රකාශ කරලා 에서 왔습니다. 저는 콜롬보에서 왔습니다. 저는 캔디에서 왔습니다. මම නුවර ඉඳලා ආවේ. එහෙම නැත්නම් මගේ ගම නුවර. 저는 අනුරාධපුර에서 왔습니다. මම අනුරාධපුර සිට ආවේ. එහෙම නැත්නම් මගේ ගම අනුරාධපුර. ඊළඟට හතරවෙනි වාක්‍යයෙන් ඒ කෙනා ඔයාට හමුවීම සතුටක් කියලා ඔයාට ඒ කෙනාට සමු දෙන්න පුළුවන්. ඔයාව හමුවීම සතුටක් කියලා අපි කොරියන් වලින් කියන්නේ 만나서 반갑습니다. 만나서 반갑습니다. 만나서 반갑습니다. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ විදිහට අපිට පුළුවන් අපිව ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න. මුලින්ම 안녕 하세요. 저는 루이니입니다. 저는 학생입니다. 저는 캔디에서 왔습니다. 만나서 반갑습니다. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් අපිව හඳුන්වා දෙන්න. අපිව ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න. දැන් හිතන්න ඔයා කොරියාවට හරි එහෙම නැත්නම් වෙනත් රටකට ගිහිල්ලා හරි කොරියන් කෙනෙක් හම්බ වෙලා ඔයා ලංකාවේ ජාතිකයෙක් කියලා කියනකොට එයාට කියන්න පුළුවන් මෙන්න මේ වාක්‍යයට ඔයාට දාන්න පුළුවන් 저는 스리랑카 사람입니다. 저는 스리랑카 사람입니다. 저는 스리랑카 사람입니다. 안녕하세요. 저는 루이니입니다. 저는 학생입니다. 저는 스리랑카 사람입니다. 만나서 반갑습니다. අන්න ඒ විදිහට වෙනත් රටකට ගිහිල්ලා අපිව ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න පුළුවන් කොරියන් වලින්.
එමනම් මම හිතනවා මේ වීඩියෝ එකකින් ඉගෙන ගන්න ඇති කොහොමද ශාග්‍යසොගේ එකක් අපි කොරියන් වලින් ප්‍රකාශ කරන්න කියලා. එමනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක්.